හිතන්නේ සියලු දෙනාට ස්තුති කරනවා. අද දවසේ මම එනවා කියලා ආරංචි වෙලා මේ පොඩි වෙලාවේ ආවට. කියන්න තියෙන ඉතින් ඥානක්ම ඉතිහාසයේ ඒ කියන්නේ අක්ෂර වන්දනාගාරගත කර හිටියා වෙච්ච සිදුවීම දැන් අපේ අධිකරණයේ තියෙන නඩු කටයුත්තක් ස්වාධීන අධිකරණයේ. ඉතින් මේක මම පිළිගත්තේ නැහැ. කොහෙද මේක හොඳටම තේරෙනවා සරසුම් සහගතව කරපු දෙයක් කියන එක. ඒක ආපු පළවෙනි වීඩියෝ එකෙන්ම තේරලා ඇති. අපි එතනින් සැකපිට යද්දිම උඩේ ඉඳලම අරගෙන ඒක විනාඩි ගානෙම එළියට යවද්දි ඉතින් සූක්ෂමව මේක ප්ලෑන් කරපු දෙයක්. නමුත් මුලින්ම දෙයියෝ වගේම මට ආදරය කරපු ලොකු පිරිසක් මාත් එක්ක හිටියා. මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න ඕන සියලු දෙනාට. මට මේ වගේ අවස්ථාවකදී මාත් එක්ක කරින් කර හිටියට මම හිතන්නේ විශාල ප්‍රමාණයක් බන්ධනාගාරයට ආව බලන්න. ඒත් එක්කම මගේ ගෙවල් වලට ආවා. ඉතින් මම මේ අවස්ථාවේදී මේක තමයි මම කියන්න තියන්නේ ලොකුම හයිය. ඔක්කොටම මෙහෙදී සබා ධර්මයේ තියෙනවා. ඔක්කොටම මෙහෙදී දෙවියන් කියලා කෙනෙක් ඉන්නවා නේද? ඒ නිසා මම මිනිසුන්ට උදව් කරුවා මිසක් අපි වෙන දෙයක් මෙතන කරේ නැහැ. ඒක තමයි හොඳම සාක්ෂිය. මේ ආපු පොඩි වෙලාවක මේ ආපු මේ කට්ටියත් එක්ක බලද්දි ඉතින් අපි ඇවිල්ලා ගෙනියන වැඩපිළිවෙලේදී ඒකෙදී මම තීරකම ඡන්දයක් හැටියට තමයි කුරුණෑගලපත් වුණේ. ඒක හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා ඒක කඩලා බිඳ දැම්මොත් මේකේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා කට්ටිය හිතුවා. ඉතින් ඒකෙදී මම ස්තුතිවන්ත වෙන්න ඕන නැවත වාරයක් මගේ අපේ නගරාධිපතිතුමා ඇතුළු ශාස්ත්‍රීය පක්ෂ සියලුම മന്ത്രിවරුන්ට එයාලා සියලු දෙනාම වගේ මට මේ වැඩේදී අයියෙන් හිටියා. මේ කියන වැසිකිලි ටෙන්ඩරයක් කියලා කියනවා. එහෙම ටෙන්ඩරයක් තියනවාද කියලා මුලින් හොයලා බලන්න. එහෙම ටෙන්ඩරයක් නැහැ. නැති ටෙන්ඩර් එකකට තමයි ඔය මුලින්ම හෙඩ්ලයින් දාලා එළියට ආවේ. ඉතින් මම තනියම මගේ තනි නගර සභාවක් නෙමෙයි. මට උඩින් නගරාධිපතිවරයෙක් ඉන්නවා. മന്ത്രിවරු 22 දෙනෙක් ඉන්නවා. විපක්ෂ මන්ත්‍රීවරුත් ඉන්නවා. ඉතින් මෙයාලා ඔක්කොම මේ දේවල් දන්නවා. මෙහෙම එකක් කතා වුණාද නැද්ද අපි වචනයකින්වත් එළියට ගියාද කියන එක. ඉතින් කියන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් කියන්න බෑ. මේක අර අධිකරණයේ සතු දෙයක් හින්දා මේ අධිකරණ මම හිතනවා අපිට සත්‍ය ජය ගන්න පුළුවන්. ස්වාධීන අධිකරණය මේ රටේ ඉතාමත් ප්‍රබලයි. ඉතින් මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ පොඩි කාලේ මට මේ එළියට එන්න ලැබීම ගැන. ඉතින් ඒකට හේතු සාධක බැලුවල්මට ගොඩක් තිබ්බා. ඉතින් ඔයාලට තොරතුරු දැන ගැනීම පරතනුවත් සමහර දේවල් මේක තියෙන විෂයන් සම්බන්ධයෙන් ඔයාලට අහලා බලන්න පුළුවන්. එතකොට ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. මේ කාලේ මඩත් එක තමයි ගොඩක් දේවල් ගියේ. ඉතින් ඒ වගේ මගේ මේ ගමනේදී මම වළක්වන්න මේක මඩක් හැටියට පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔයාලට මම පොඩි උදාහරණයක් කියන්නම්. ડોક્ટર ශාෆි 4000ක් වදසක්කම් කරා කියලා කියපු ගමන්ම මේ සමාජයේ කැළඹුණ හැටි. නමුත් නිදොස් කොට නිදහස්. ඒ වගේම සමාන දෙයක් හැටියට තමයි මම මේක දකින්නේ. ඒත් එහා තව එකක් මම කියන්නම්. ඒ පිටිපස්සේ හිටපු අස්තියන් තමයි මේක මගේ මන්ත්‍රණයේ පිටිපස්සේ ඉන්නේ. ඒ නිසා මේක මම ඉල්ලපු කොට්ටාසියේ ඉන්න മന്ത്രിවරයෙකුත් මේක සම්බන්ධයි. ඒ නිසා මේක පැහැදිලිවම දරු දේශපාලන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා ඒ කුමන්ත්‍රණය අපි නිසක වශයෙන්ම දරු අධිකරණයේදී අපි මේක ජය ගන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නැවත මම සියලුම දෙනාට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ අමාරුම කාලෙදී මාත් එක්ක හිටගත් එක සම්බන්ධයෙන්. ස්තුතියි.